මේ බලන්න මේ තියෙන්නේ කර්ව්ඩ් වෝල් එකක්. මේ තියෙන්නේ කර්ව් වෙච්ච වෝල් එකක්. හරිම ලස්සනයි. මේ ඩිසයින්ස් උත් ඔයාලා විලායකට ඔයාලගේ නිවසටත් එකතු කරගන්න පුළුවන්. මේ තියෙන කර්ව් වෙලා. අපි හැමතැනම දකින්න තියෙන්නේ මෙහෙම ස්ට්‍රේට් නේ, කෙලින් තියෙන බිත්තිනේ. ඊට වඩා හරි ලස්සනයි මේ වගේ කර්ව් වෝල්ස් භාවිතා කරන්න පුළුවන් නම් මේ තියෙන ඔයාලා විලායකටත් ඒ අදහස් එකතු කරගන්න. මොකද අපි කොච්චර සමාන ඩිසයින් කරත් මේ සමහර ක්ලයන්ට්ස්ලා ඒවා කිව්වත් පැහැදිලි කරත් ආස නැහැ. මේ වගේ දෙයක් දැක්කම සමහරට ආස හිතිල කරાવી. මේ තියෙන කර්ව්ඩ් වෝල්ස් තියෙන්නේ. ඉතින් මෙතන තවත් යම් බලන්න අපි ඉස්සරහට තවත් අදහසක් ගන්න. මේ කර්ව්ඩ් වෝල් ගැන සඳහන් කරොත් මේ තියෙන දිගටම කර්ව්ඩ් ගතියක් තියෙනවා. රේඛීය. තල නැතුව වක්‍ර රේඛා වගේ තියෙන්නේ. අනු වක්‍රයි. ඉතින් තව අපි අතුලටක් ගිහිල්ලා බලමු. ඒ ඇතුළෙත් හරි ලස්සනයි අපියරන්ස් එක ගන්න පුළුවන්. මේ විදිහට දැක්කනේ. මේ වෝල්ස් උත් කර්ව් වෙලා තියෙනවා. ඉතින් හරිම හැඩයි. ඉතින් මේ වගේ අලුත් ඩිසයින්ස් ඔයාලා විලායකට ඇඩ් කරගත්තොත් තමයි ඔයාලට රූම් එකට උනත් වැඩි charge එකක් අය කරගන්න පුළුවන් වෙන්නේ. හැමතැනම තියෙන ඩිසයින්ස් නැතුව මේ ඩිසයින්ස් වලින් අප්ග්‍රේඩඩ් වෙන්න ඕන. මේ බලන්නකො හැඩ. මේ තනිකර බිත්ති වක්‍රයි. ඒතකොට පොළවත් ලස්සනයි. ෆ්ලෝර් එකත් කර්ව් වෙලා තියෙන්නේ. මෙතන තියෙන ලැමිනේටින් ෆ්ලෝර් එකක්. ඒ වගේ ලැමිනේටින් වයිනයිල් ෆ්ලෝරින් උත් එකතු කරගන්න පුළුවන්. මේ බලන්න ලස්සන ෆ්ලෝර් එකක්. ඒතකොට ෆ්ලෝර් එකෙත් හැඩ ඉන්නේ මේ කර්ව් වෝල්ස් වලින් තමයි හැඩ ඇවිල්ලා තියෙන්නේ ෆ්ලෝර් එකේ. බලන්න සීලිමත් එහෙමයි. සීලිමත් වයිට් කලර් වලින් තියෙන්නේ. ඔයාලා විලායකටත් මේ ඩීටේල්ස් ඇඩ් කරගන්න ඔයාලගේ සැලසුම් ශිල්පියට කියලා මතක් කරන්න. ඔයාලා ආස නම් මේ විදිහට කරන්න පුළුවන්. විශේෂයෙන්ම ගෙවල් වල අපර් ෆ්ලෝර් එකේ පාසුවෙන්ම මේ විදිහට ඇන්ගල් වෝල්ස්, කර්ව් වෝල් ඩිසයින් කරන්න පුළුවන්.